ගෙදර මයිලෝ තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මයිලෝ මේස ඇඳි 5කින් මෙන්න මේ මයිලෝ පුඩින් එක පට් ගාලා හදාගන්න. මේක හදන්න ප්‍රධාන ඕනි වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් වර්ග 3යි. මම ඕනි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම වීඩියෝ එකේ දාන්න. ඕගොල්ලොත් හදලා කාලා බලන්නකෝ. අවුරුදු කාලෙට ඕගොල්ලන්ගේ ගෙදරට එන නෑදෑයින්ට කෑමෙන් පස්සේ ඩෙසර්ට් එකක් විදිහටත් මේක දෙන්න පුළුවන්. හදාගන්නත් හරිම ලේසි, ඉක්මනින් හදාගන්නත් පුළුවන්. මේකට ප්‍රධානම ඕනි වෙන්නේ මයිලෝ, මිල්ක් මේඩ්, ජෙලටින්. ඉතින් මං හිතනවා මේ අවුරුදු කාලේ ඕගොල්ලෝ ගාව මිල්ක් මේඩ් නම් කොහොමත් ඇති. ජෙලටින් උත් ඉතින් තියෙනවනේ. ගෙදර මිල්ක් මේඩ් නැහැ කියලා ඕගොල්ලෝ මේක හදන්න නැතුව ඉන්න ඕනේ නැහැ. අපි මේකෙදි මිල්ක් මේඩ් පාවිච්චි කරන්නේ කීරි රස සහ පැණි රස ලබා ගන්නනේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒ වෙනුවට ආදේශකයක් විදියට සීනි සහ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න. සීනි සහ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනකොට ඕගොල්ලෝ මේ රෙසිපියේ දැක්කනේ අපි වතුර පාවිච්චි කරනවා මේ සේරම දේවල් දිය කරගන්න. ඒ වෙලාවේදී අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් සහ සීනි පාවිච්චි කරනවා නම් දිය කරගන්න අපිට වතුර වෙනුවට උණු කරගත්ත ෆ්‍රෙෂ් මිල්ක්ම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලොත් මේ මයිලෝ පුඩින් එක අවුරුදු කාලේ ඔයාලා ගෙදරට එන නෑදෑයින්ටත් දීලා කාලා බලන්නකෝ.